යාළුවෝ හැමෝම වෙනදා වගේ හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්ම. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ ඔය 10%ක ටැක්ස් එකක් ගහනවනේ. ඒ ටැක්ස් එක කොහොමද ඔයාලගේ මුදල් වලින් ඉවත් කරගන්නේ කොහොමද කියලා මම කතා කරනවා අද වීඩියෝ එකේ. ඉතින් යාළුවනේ ඔය අපේ channel එකට අලුත් යාළුවෙක් නම් ඉක්මනටම අපිත් එක්ක එකතු වෙන්න. එතකොට පුළුවන් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ දිනපතා නැරඹීමට ඒ වගේම ගොඩාක් ලොකු තොරතුරු අපගේ වීඩියෝ හරහා ඔබට දැක බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් channel එකට අලුත් යාළුවෙක් ඉන්නවනම් ඉක්මනට subscribe කරලාම එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අපි calculate කරලාත් පෙන්නනවා කොහොමද මේ senior citizens ලාට කොහොමද මේ රේට් බලපාන්නේ, ඒ වගේම කොපමණ මුදලක් යනවද කියන ආකාරය පිළිබඳව අපි කතා කරන. ඉතින් වැඩි කතා නැතුව යමු නේද අපේ යාළුවෝ සෙට් එකම අපේ වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මම මෙතනදී ඔයාලට කතා කරන්න යන්නේ ජස්ට් පුරවැසියෝ හැමෝටම අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා ඔන්න 10%ක ටැක්ස් බද්දක් ගහනවා කියලා. ඉතින් මේ බද්දෙන් ඔයා කොහොමද නිදහස් වෙන්න ඕනේ? ඉතින් මේ කියන කාරණාව අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ටින් නම්බර් එකක් ගන්න පෝලිං වල ඉන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම ඔන්ලයින් ගිහිල්ලා ඇත්තටම ගොඩක් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න ඕනෙත් නැහැ. ඉතින් මේ කියන කාරණා දෙකම නැතුව කොහොමද ඔයාලට 10%ක වගේ ටැක්ස් එකෙන් නිදහස් වෙන්න ඕනේ කියන කාරණාවත් ඔන්න අද මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට රටවිරුවන්ට ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඒක නිසා අලුත් යාළුවෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් යාළුවනේ ඔයාලට ටින් නම්බර් එකක් ගන්න ගියාම ගොඩක් රස්තිය ආදු වෙන්න වෙනවා. ඒ වගේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යන්න ඕනේ. ඒ වගේම ටින් අංක කල් දෙමීමක් සිද්ධ වෙනවා. හැබැයි ඔන්ලයින් ගන්නත් පුළුවන්. හැබැයි ඔන්ලයින් ගන්න පාසුවයි ඉන්නවනම් ඔන්ලයින් ගන්න එහෙම හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් එතනදී ඔයාලට ටින් නම්බර් එකක් ගත්තේ නැත්නම් එතනදී 10%ක ටැක්ස් බද්දට යටත් වෙන්න වෙනවනේ. අන්න ඒක නිසා තමයි අපි අද කියලා දෙන්න යන්නේ මේ ටින් නම්බර් එකක් නැති අයට කොහොමද 10%ක ටැක්ස් බද්දෙන් නිදහස් වෙන්න ඕන ආකාරය පිළිබඳව. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති ඉස්සර 5%ක ටැක්ස් බද්දක් තමයි තිබ්බේ. හැබැයි ඉතින් දැන් ඒක අප්‍රේල් මාසෙදි 10%ක වගේ ටැක්ස් බද්දක් වෙලා තියෙනවා. ඉතින් එතකොට අතේ මුදල් ඉතිරි කරලා බැංකුවල තැන්පත් කරන අපේම අයට ඇත්තට මේක ලොකු පාඩුවක් වෙලා තියෙනවා. එයාලා මුදල් උපයන්නෙත් විශේෂයෙන්ම ජෙස්ට් පුරවැසියන් ගත්තාම එයාලා මුදල් උපයන්නේ එයාලගේ මුදල බැංකුවේ තැන්පත් කරලා. ඉතින් ඒකෙන් තමයි එයාලා ජීවත් වෙන්නේ. එතකොට ඉතින් එයාලට 10%ක ටැක්ස් බද්දක් ගහනවා කියන්නේ ඉතින් එතනත් එයාලට ඇත්තටම පාඩුවක්. ඉතින් 10%ක ටැක්ස් බද්දක් කියන්නේ ඉතින් රුපියල් 1000ක වගේ 10000ක් දැම්මොත් රුපියල් 1000ක වගේ එතන බද්දක් අයත් වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ගොඩක් කනගාටුදායකයි මේ කරුණ. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේක බලපාලා තියෙන්නේ. ඉතින් අපේ රටේ වැදගත්ම පිරිසට තමයි මේක බලපාලා තියෙන්නේ. ඉතින් මේක කනගාටුදායක කරුණක්. ඒක නිසාම තමයි මේ වීඩියෝ එක ගෙනාවේ කොහොමද එයාලට 10%ක ටැක්ස් බද්දෙන් අයින් වෙන්න ඕනේ කියන කාරණාව ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනේ නිසාම. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටින වීඩියෝ ඉදිරියටත් බලා ගන්න ඕන නම් channel එක subscribe කරලා එකතු වෙන්න යාළුවෝ. ඉතින් යාළුවනේ අප්‍රේල් මාසේ 9 වෙනිදා තමයි අපිට මේක දැනුවත් කිරීමක් කරේ. ඊට පස්සේ ඔයාලට සඳහන් කරලා තිනවා මාසිකව රුපියල් 1,50,000ට වඩා වැඩිපුර ආදායමක් උපයන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාගෙන් තමයි 10%ක ටැක්ස් මුදලක් ගෙවන්න වෙන්නේ. හැබැයි නමුත් එයාලා දන්නේ නැහැනේ ඔයාලා ජෙස්ට් පුරවැසියන්ට කීයක් හම්බෙනවද කියලා. ඒ කියන්නේ අමතර ඔයාලගේ වත්කම් ආදායම්, කුඹුරු ආදායම් මේ සියල්ල එයාලා දන්නේ නැහැනේ. නිසා මුළු ශ්‍රී ලාංකික හැමෝගෙම 10%ක ටැක්ස් බද්ද අය කරනවා. ඉතින් මේ බද්ද අය කරන නිසා එයාලා දන්නේ නැහැනේ මේ 1,50,000ට වඩා ඔයාලගේ ආදායම අඩුද වැඩිද කියලා. ඉතින් ඒකට ඔයාලා මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන. ඔයාලා කරන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලාම බැංකුවට යන්න. ඔයාලා ස්ථාවර තැන්පතුවක් දාලා තියෙන බැංකුවට ගිහිල්ලා ඒකෙන් ඔයාලා මේ
ටැක්ස් ෆෝම් එකක් තියෙනවා ඒකේ ඉන්වෙස්ට්මන්ට් බැංක් වල. එතකොට ටැක්ස් ෆෝම් එක අනිවාර්යයෙන්ම ෆිල් කරන්න. එතකොට ඔයාලට ඒකෙදි ෆින් අංකයක් ඕනේ නැහැ. බැංකු වලින් එතකොට ඔයාලගේ මුදල 1,50,000ට අඩුයි කියලා සහතික කරගෙන ඔයාලගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ 10%ක ටැක්ස් බද්ද අයින් කරන්න කටයුතු කරනවා. ඉතින් මේක ගොඩක් ඔයාලට වැදගත් වෙන කරුණක් නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න ඔයාලා ස්ථාවර තැන්පතු දාලා තියෙන බැංකුවට ඉක්මනට ගිහිල්ලා ඒ දේවල් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි යාළුවනේ ආයෙ සඳහන් කරලා තියෙනවා ඔයාලා ලක්ෂ 18කට වඩා අවුරුද්දකට වගේ මුදල් උපයනවා නම් අන්න ඒ පුද්ගලයන්ගෙත් 10%ක වගේ ටැක්ස් මුදලක් අය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ වත්කම් මේ දේවල් මේ එයාලා බලලා මේ ලක්ෂ 18ට සනාථ කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ලක්ෂ 18ට වඩා අඩුපඩියක් අවුරුද්දකට හොයන්න කියලා. ඔයාලට පුළුවන් මේ ටැක්ස් බද්දෙන් නිදහස් වෙන්න. ඉතින් මේකට කරන්න ඕනේ ඔයාලා යන්න ඔයාලගේ බැංකුවට ගිහිල්ලා ඔයාලට දෙන ටැක්ස් ෆෝම් එක ෆිල් කරලා ඔන්න ඒ බද්දෙන් ඔයාලට නිදහස් වීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට කතා කරන්න ඕන ඔයාලා සමහරක් විට ඉන්න පුළුවන් ස්ථාවර තැන්පතු බැංකු ගණනාවක දාලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදාහරණ විදියට ගත්තහම NSB බැංකුව, BOC බැංකුව, People's බැංකුව වගේ මේ බැංකු ගණනාවකම ඔයාලගේ ස්ථාවර තැන්පතු දාලා තියෙන්න පුළුවන්. ඉතින් එතනදී ඔයාලට කරන්න තියෙන මේ හැම බැංකුවටම ගිහිල්ලා ඔයාලගේ ටැක්ස් ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. ඉතින් එක බැංකුවක විතරක් පුරවලා මාදී එතකොට ඔයාලට එතන අහෝසියක් වෙනවා. ඉතින් ඒක නිසා හැම බැංකුවකටම ගිහිල්ලා ඔයාලා ස්ථාවර තැන්පතු දාලා තියෙනවා නම් එතනදී හැම බැංකුවටම ගිහිල්ලා පුරවන්න කියලා ටැක්ස් ෆෝම් එක මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩක්ම වැදගත් වේවි කියලා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි විශේෂයෙන්ම සීනියර් සිටිසන්ස්ලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මොකද ඔයාලගේ මේ 10% ටැක්ස් බද්ද ඔයාලගේ ටින් නම්බර් එකක් ගන්න බැරි වෙච්ච කෙනෙක්ට මේ වගේ කෙලින්ම ඔයාලට පුළුවන් බැංකුවට ගිහිල්ලා ඔයාලගේ ටැක්ස් ෆෝම් එක ෆිල් කරලා 10%ක වගේ බද්දෙන් ඔයාලට නිදහස් වෙන්න හැකියාව වන්න අපි අරන් දීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ගොඩක් දෙනෙක් නොදැනුවත් ඇති. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඇත්තටම සීනියර් සිටිසන්ස්ලා වෙනුවෙන් අපි ඉදිරියටත් වීඩියෝ අරන් එන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ඔයාලට අපි කියන දේ තේරෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න ආයෙ වීඩියෝ එකක් ඕනේ කියලා. එතකොට අපිට ඒ වගේ ගොඩක් දෙනෙක් කියලා තිබ්බොත් අපි ඔයාලා වෙනුවෙන්ම දිගටම අපේ channel එකේ වීඩියෝ අරගෙන එන්නත් සූදානම් වෙලා තිනවා. ඉතින් ඔයාලට ඇත්තටම හොඳයි නම් heart එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ රුපියල් 10,000ක් වගේ ගත්තොත් ඔයාලට මුදලක් හම්බුනොත් ස්ථාවර තැන්පතු දාලා එතත් 1000ක වගේ තමයි කැපෙනවා 10% ටැක්ස් බද්දෙන්. එතකොට 20000ක් තිබ්බොත් රුපියල් 2000ක් වගේද වගේ මුදලක් කැපෙන්න ලක් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ඉක්මනටම යන්න 10% ටැක්ස් එකට යටත් වෙන්න එපා. ටැක්ස් ෆෝම් එක බිල් කරගන්න. ඉතින් මේක ඉක්මනටම කරගන්න නැත්නම් ඔන්න තව කල් ගියොත් ඔයාලට කරගන්න බැරි වෙයි. ඉතින් ඒක නිසා යාළුවනේ ඉතින් යාළුවනේ සීනියර් සිටිසන්ස්ලා කියන්නේ අපේ රටේ වැදගත්ම පිරිස. ඉතින් අපේ රටේ වැඩිහිටියම පිරිසට මේ වගේ උදව්වක් කරන්න ඕනේ. ඉතින් ටැක්ස් බද්ද අයින් කරලා ඔයාලට තියෙන අදහස් යෝජනා තියෙනවා නම් මේ පිළිබඳවත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවේ. අපි ඔයාලට පුළුවන් උදව්වක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම අපි සීනියර් සිටිසන්ස්ලාට ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් channel එකේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් like එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ගිහින් එනම් හැමෝටම සුබ දවසක් වේවා.